පෝක් වලට කැමති අයට වෙනස්ම විදිහේ රෙසිපි එකක් මම අද ගේන්නේ ඔයාලට. හදලා බලන්න කැමති අය සමහර අය කන්න නැහැනේ නේද? එහෙනම් බලමු මොනවද හදන්න ඕන දේවල් කියලා. මේකට පෝක් බෙලි ගන්න. ෆැට් එක තියෙන එකෙන් ඔයාලට ඇති ප්‍රමාණය ගන්න. මේකට අන්නාසි ජූස්, සොයා සෝස් ටික, ඒ වගේ පොඩි දේවල් ටිකක් තමයි ඕන. මම නම් අන්නාසි මේ කෑන් එකක තියෙන එකක් ගත්තේ. මට අන්නාසි ගෙඩියක් හොයාගන්න බැරි වුණා හොඳ එකක්. දැන් මම මේ පෝක් ටික කෑලි වලට කැපලා තෙල් මුකුත් දාන්න නැතුව මේක චුට්ටක් ෆ්‍රයි කරන්න තිබ්බා. මේකට ගම්මිරිසුයි ලුණුයි ටිකක් විතරක් ඇඩ් කරගන්න. ගම්මිරිසුයි ලුණුයි දාලා දෙපැත්ත දදා golden brown වෙනකන් චුට්ටක් මේක fry කරගන්න. ඔයාලා කැමති නම් මේක සම්පූර්ණ කෑල්ල විදියටත් ගන්න පුළුවන්. මම නම් එහෙම සාමාන්‍ය කෑලි වලට කපා ගත්තා. ඕනනම් සම්පූර්ණ කෑල්ලම ගන්නත් පුළුවන්. මෙන්න මේ විදියට දෙපැත්ත දදා ඉගෙන fry කරගන්න. බලන්න ඒකේ තියෙන ඔයිල් මම ඔයිල් දැම්මේ නැහැ. මට මේ පෝක් වල තියෙන ඔයිල් එක තමයි දැම්මේ. අපිට පේන්න තියෙන්නේ. මේ ගාට fry වුණාම මේක පැත්තකට තියන්න. තියලා ඒකේ තිබුණු ඔයිල් මේ කියන්නේ අපි ඔයිල් දැම්මේ නැහැ. පෝක් එකෙන් ගනිපු ඔයිල් ටිකම තියලා ඒක එහෙම තියාගන්න. ඊට පස්සේ මේ අන්නාසි ජූස් එක භාජනයකට දාගන්න. දාලා ඒකට සෝයා සෝසුත් එකතු කරගන්න. අන්නාසි ජූස් කෝප්පයක් දානවා නම් සෝයා සෝස් කෝප්ප කාරක් විතර දැම්මහම ඇති. මේ විදිහට දාලා මේක ලෑස්ති කරගන්න. මම අර තිබුණු ඔයිල් එකට කරපිංචා, ඉඟුරු, සුදු ලූණු එකතු කරගෙන චුට්ටක් fry කරගන්නවා. සුවඳ එනකොට ලොකු ලූණු ගෙඩියක් කපලා දාගන්න. මේක බෙදෙනකොට සුවඳ එනවනේ. ඒ සුවඳ එනකොට ලොකු ලූණු ගෙඩියක් කපලා දාගන්න. අමු මිරිස් කරලක් දෙකක් Tamanට කැමති ප්‍රමාණයට ඒක දාගන්න. වැඩි සැර ඕන නම් තව වැඩිපුර කරල් දෙකක් තුනක් එකතු කරගන්න. ලූණුත් එහෙම එකතු කරලා හොඳට බෙදෙන්න අරින්න. මේකට ගම්මිරිස් ඇට වලින් ටිකක් දාන්න. දාලා ඇත්තටම මම මේකට චුට්ටක් මේ මිරිස් කුඩු පොඩ්ඩක් එකතු කරගත්තා. මොකද මේ රෙසිපි එකේ හැටියට මිරිස් කුඩු දාන්නේ උනට අපිට සැරට ටිකක් ඕනේ. මේ හින්දා මම මිරිස් කුඩු චුට්ටක් දැම්මා. දැන් ඒ fry වුණු එකට කලින් අපි fry කරලා අයින් කරගත්තු පෝක් ටික එකතු කරගන්න. එකතු කරලා මේක චුට්ටක් හැන්දෙන් කවලම් කරලා එන්න මේ ගානට ආපුවහම දැන් අපි අර ලෑස්ති කරගත්තු තියෙනවනේ පයිනැපල් ජූස් එකයි සොයා සෝස් එක ඒක මේකට එකතු කරගන්න. එකතු කරලා මේ වෙලාවේ ඔයාලා අන්නාසි ඇත්තටම ෆ්‍රෙෂ් තියෙනවා නම් ගොඩක් රසයි. අන්නාසි කෑලි ටික මේකට දාගන්න. මම රෝස්මරි පොඩි ඉටි කෑල්ලකුත් දානවා. මොකද එතකොට චුට්ටක් මෙල්ට් වෙනවා. අර හයිය ගතිය අඩු වෙනවා පෝක් වලේ හින්දා රෝස්මරි කෑල්ලකුත් දාලා දැන් මේක වහලා හිමින් තැම්බෙන්න දෙන්න. ගින්දර ගොඩක් වැඩි කරගන්න එපා. හිමින් මේක තැම්බෙන්න දෙන්න. මේ විදිහට සැරින් සැරේ ඔයාලා චුට්ටක් ඒ පැත්ත මේ පැත්ත දාන්න පෝක් කෑලි ටික fry කරලා තියෙන හින්දා ගොඩාක් ලොකු වෙලාවක් යන්නේ නැහැ මේක තැම්බෙන්න. ඒ උනාට එහා පැත්ත මෙහා පැත්ත දදා ගන්න. ඔන්න දැන් මේක ගොඩක් හිඳිලා තියෙන්නේ. තව චුට්ටක් මේක අඩුනහම මෙන්න මේ ගානට ආවහම දැන් ඔයාලට මේක ලිපෙන් අයින් කරගන්න පුළුවන්. මම තව අන්නාසි කෑලි ටිකක්
එකතු කරගත් තියලා ඉතුරු කරගත්තා. මේකට දාන්න නැතුව. ඔයාලටත් එහෙම ඕනේ නම් අන්නාසි කෑලි ටිකක් වෙනම තියාගෙන මේක ලිපෙන් අයින් කරගත්තට පස්සේ ඒ අන්නාසි කෑලි ටික උඩින් දාගන්න. ඇත්තට මේක හරි වෙනස් ටේස්ට් එකක් තියෙන කෑමක්. ඔයාලා මේ જાතියට කැමති නම් දවසක මෙහෙමත් හදලා කාලා බලන්න. අන්නාසි කියන්නේ අමුතුම රසක් තියෙන කෑමක් නේ. ඒකයි මේකයි දෙක එකතු වුනහම ඒකේ හැදෙන්නේ වෙනස්ම විදිහේ රසක්. හරි. එහෙනම් කාලා බලන්න කොහොමද කියලා